සියල්ල ටීවී අද ඔබ දකින්නට ඇති පහු කරනවා යම් තරම්. ඒ තමයි පිහි සහ මේ ආයුධ යකඩ පානේ ආයුධ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා කීපයක් පහු කළා. ඔබ කොළඹ ඉඳලා එනවා නම් අර කොච්චිකඩේ නගරය පැන්නාම තියෙන සුවිසල් පාලම. ඒ තමයි බස්නාහිර පළාතත් වයඹ පළාතත් වෙන් කරන සීමාව. ඒ විතරක් නෙවෙයි පුත්තලම් දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය වෙන් කරන සීමාව තමයි කොච්චිකඩේ පාලම. කොච්චිකඩේ පාලම පැනපුවාම අපිට හම්බ වෙනවා වයික්කාල. වයික්කාල ප්‍රසිද්ධියක් උසුලනවා මුළු ලංකාව පුරාම. පිහි සහ වානේ ආයුධ නිෂ්පාදනය කරන්න. ඉතින් මේ මග දෙපසම වානේ වලින් නිෂ්පාදනය කරන විවිධ ආයුධ වර්ග විකුණන්න ඔබට අවශ්‍ය නම් මිලදී ගන්න මේ දෙපස තියෙනවා. අද අපි යන්නේ සුවිශේෂී තැනකට. අපි සියල්ල ටීවී ඔස්සේ ඔබව රැගෙන යනවා සංචාරයක. ඔබ දන්නවා. දැන් ටික කාලයක් තිස්සේ ඔබත් අපිත් එක්ක සංචාරයේදී එකතු වෙනවා. ඉතින් අපි දන්නවා ඔබේ අපට ලැබෙන ආදරණීය කමෙන්ට්ස් වලින් ඒ වගේම ෂෙයා කිරීම වලින් ලයික් වලින් සියල්ල ටීවී නාලිකාවත් එක්ක ඔබ ඉතාමත් ආදරෙන් සෙනෙහසෙන් රැඳෙනවා කියලා. අපි අද ඔබ එක්ක යනවා සංචාරයක්. මේ සංචාරයකට එහා ගිය වන්දනා ගමනක්. අපි යන්නේ සාලියන් කොළඹට. වයිකාල සුප්‍රසිද්ධ පල්ලි දෙක ඔබ දන්නවා. වම් පැත්තේ සහ දකුණු පැත්තේ මහා පාර අසබඩ මුණ ගැහෙන පල්ලි දෙක. අසරින් අපි හැරෙනවා මහා සයුර දෙසට. මහා සයුර දෙස බලා සිටින අම්මා කෙනෙක්ව බලන්න, දේවමෑණියන්ව බලන්න අපි යනවා අද සියල්ල ටීවී ඔබත් එක්ක. ඉතින් ඔබත් එන්න අපිත් එක්ක මේ ගමනට සහභාගී වෙන්න. මේක සංචාරයකට එහා ගිය වන්දනා ගමනක්. අපි යමු මේ ගමන බැති සිටින්. අද සියල්ල ටීවී සංචාරයකටත් වඩා වන්දනා ගමනක්. මේ ගින්වේ මනරම් කඩදාන පරිසරයේ අතුරින් අපි අද ගමන් කරනවා වයික්කාල සාලියන් කුලම ආරෝග්‍ය දේවමාතා. එහෙම නැත්නම් වේලක්කඩි දේවමාතාවන්ගේ පෙරහැර සමග සාමාන්‍ය දේවස්ථානයක හෝ යම් ආගමික ස්ථානයක පෙරහැරක් වීදි සංචාරය කරන්නේ. නමුත් මේ පෙරහැරේ සුවිශේෂත්වය තමයි මේ පෙරහැර වීදි සංචාරය කරන්නේ නැහැ. මේ පෙරහැර ගින් ඔය හරහා මාවය සම්බන්ධ කරන ඒ ස්ථානයට ගිහිල්ලා මාවය මෝයෙන් මහා මුහුදට වැටිලා නැවතත් දේවස්ථානය කරා ගමන් කරනවා. ඉතින් ඒ අභිමානවත් මොහොතට අපේ ඇස් අපිට සාක්ෂි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි සියල්ල ටීවී හරහා ඔබට අද දවසේ ගෙන එනවා මේ අභිමානවත් පෙරහැර. ආශිර්වාදවත් පෙරහැර සියල්ල ටීවී සංචාරය තුලින් අපි ඔබට රැගෙන එනවා. විශේෂයෙන්ම අපි මතක් කරනවා සියල්ල ටීවී නරඹන අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට එන්න වයික්කාල සාලියන් කුළුම මේ ආරෝග්‍ය දේවමාතා දේවස්ථානයට ඇවිල්ලා ඒ දේවස්ථානයේ තියෙන ප්‍රාතිහාර්ය අත්විඳින්න ඔබටත් අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා මේ රූප රචනාව තුලින්. එහෙනම් යමු අපිත් එක්ක මේ ගින් ඔය දිගේ ගින් ඔබ අහලා ඇති ගින් ගඟ මූදට වැටෙන්නේ ගාල්ලෙන් උනාට ගින් ඔය මූද හා සම්බන්ධ වෙන්නේ මේ වයික්කාල ප්‍රදේශයෙන්. මාවය ඔබ දන්නවා මාවය මූද හා සම්බන්ධ වෙන්නේ කොච්චිකඩේ ප්‍රදේශයෙන්. ඉතින් ඒ ආසන්නයේ සාහි අතරතුර තමයි අද සියල්ල ටීවී අපි රැඳිලා ඉන්නේ. ඉතිහාසගත පුරාවෘත්තයක අතුක් සඟවාගෙන මේ වයික්කාර බෙදර තීරේ වැඩවසන වේලක්කඩි ආරෝග්‍ය මාතා දේවමාතාවන්ගේ පෙරහැර මේ ඔය දිගේ සංචාරය කරන මේ පෙරහැරටයි ඔබ අප මේ පුරා ඔස්සේ සම්බන්ධ වෙලා සිටින්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ වසරක් පාසා නොවේ සෑම දිනකම උදයක් රාත්‍රියක් දවාලක් නැතුව වේලක්කඩි දේවමාතාවන්ගේ පාමුලට එන මහා ජනතාවගේ දුකින් පිරුණු හදවත් සනසිල්ලකින් එක් සනසික සුසුමකින් ඉවාලන වේලක්කඩි දේවමාතාවන්ගේ පහස ලැබූ බිමකයි අද මේ සියල්ල ටීවී රූප රචනාව අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගෙනෙන්නේ. අප නැවත වරක් ආරාධනා කරනවා මේ සියල්ල ටීවී රූප රචනාව නරඹන ඔබ හැකියාවක් තිබෙනවා නම් ඔබේ දුක් හඳුළු වේලක්කඩි දේවමාතාවන්ගේ පාමුල තබන්න, ආරෝග්‍ය දේවමාතාවන්ගේ පාමුල තබන්න මේ වයික්කාල මනරම් පෙරළ තීරයට පැමිණෙන්නට කියලා. ඉතින් ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න අප සමග මේ රූප රචනාව අප නැවත මේ ප්‍රතිමාව ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාව දේවස්ථානයේ වෙත රැගෙන යන තුරුම ඔබ සමග සියල්ල ටීවී ඔස්සේ සම්බන්ධ වෙනවා. එහෙනම් මේ අපි යන්නේ ලංකාවේ සුවිශේෂී සවුවක් වන ගින් ඔය දිගේ. ගින් ඔය ගැන කිව්වොත් මේ ගින් ඔය කියන නම ලැබිලා තියෙන්නම ගින් පොල් නිසා. ගින් පොල් කියන්නේ ලෝකයේ තියෙන එකම කාල වර්ගයට අයත් කඩොලාන විශේෂය. ඉතින් කළුතර දිස්ත්‍රික්කයේ පස්සේ වැඩිම ව්‍යාප්තියක් තියෙන්නේ මෙන්න මේ ගින් ඔය දිගේ තියෙන
ඉම්පොල් කඩළු අන ව්‍යාප්තිය. ඒ නිසා මේ සූත්‍රات බලන ගමන් ඔබට ආරාධනා කරනවා මේ වේලක්කන්ණි ආරෝග්‍ය දේව මාතාවන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැරත් සමග සම්බන්ධ වෙන්න. දැන් මේ සියල්ලදී බාඳුරාගොඩට ආසන්න ප්‍රදේශයකින් ආරම්භ වෙලා කිලෝමීටර් 90ක් විතර දුර ගෙවාගෙන ඇවිල්ලා කොච්චිකඩේට ආසන්න මේ වයික්කාල ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරය හා මුසුවන ගින් ඔය දිගේ තමයි මේ ආශිර්වාදලත් වේලක්කන්ණි ආරෝග්‍ය දේව මාතාවන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර අද මේ ගමන් කරන්නේ. මේ අද විතරක් යන ගමනක් නෙවෙයි, අවුරුද්දක් පාසා මේ වේලක්කන්ණි දේව මාතාවන්ගේ මංගල්‍යයට මේ ප්‍රදේශවාසීන්, ගම්වාසීන්, දීවරයන් මේ හැම කෙනෙක්ම එකතු වෙලා ඉතාමත් අභිමානවත් පෙරහැරකින් දේව මාතාවන්ගේ ප්‍රතිමාව මේ ගින් ඔය දිගේ ඒ වගේම ගින් ඔයත් මාවයත් මුණ ගැහෙන ඒ සීමාවට ඔබ්බෙන් මහා සයුර මුණ ගැහෙන සීමාවට ඔබ්බෙන් ප්‍රතිමාව වඩමවාගෙන ගොස් නැවතත් දේවස්ථානයේ වෙත වැඩම කරනවා. ඉතින් මේ අභිමානවත් මොහොත දැක බලා ගන්නට මේ මග දෙපස මේ ගින් ඔය දෙපස මහා ජනතාවක් රැස් වෙලා ඉන්නවා. ඉතින් ඒ ආශිර්වාදය ලබා ගන්න, වේලක්කන්ණි ආරෝග්‍ය දේව මාතාවන්ගේ ආශිර්වාදය ලබා ගන්න, ඇයගේ ඒ තියෙන මහා බලයෙන් ඔබගේ තිබෙන අසනීපයන්, ඔබේ ශරීරයේ, මනසේ, කායිකව මානසිකව ඔබේ තියෙන අසනීපයන්, වේදනාවන් සුව කරගන්නට බලාපොරොත්තු වෙන්න සදැහැති මහා ජනකායක් මේ දේවස්ථානය කරා ඇදීනවා. ඉතින් අපි නැවතත් ඔබට ආරාධනා කරන්න එන්න මේ දේවස්ථානයට. වේලක්කන්ණි ආරෝග්‍ය දේව මාතාවන්ගේ ප්‍රාතිහාර්ය ඔබත් සියසින් දැක බලා ගන්න, ඔබත් සියසින් අත්විඳින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. වේලක්කන්ණි දේව මාතාවන් මේ සයුරු තෙර දිහා බලාගෙන මේ වයික්කාල ග්‍රාමයට වෙලා ඔබේ දුක් ගාවිනා, ඔබේ කම්කටොළු ඇගේ දොතට බාර ගන්නට ආදරෙන් බලාගෙන සිටිනවා. ඉතින් ඒ බාර ගන්න බලාගෙන සිටින මවක් වෙත ඔබේ මව වෙත ඔබ පැමිණෙනවා වගේ ඔබට හැකියාව තිබෙනවා වේලක්කන්ණි දේව මාතාවන්ගේ පහමුලට එන්න, ඇගේ තුරුලට එන්න. ඔබ කවුරු වුණත්, ඔබ කුමන තරාතිරමක වුණත්, ඔබ ධනවතෙක් වුණත්, ඔබ දුප්පතෙක් වුණත්, ඇය සෑම දරුවෙක්ටම ඇගේ ඒ ආදරණීය සෙවණ, ඇගේ ආදරණීය සුවය ලබා දෙන බව නම් නිසක බව සියල්ල ටීවී ඔස්සේ අදටම වෙත දැනුම් දෙන්නට කැමැතියි. අපි දැන් ඉන්නේ මාවේ.
ලංකාවේ පළාත් ගණනාවක් දිස්ත්‍රික්ක ගණනාවක් මට මතක හැටියට පළාත් 4ක් දිස්ත්‍රික්ක 5ක් නිවැරදිද දන්නේ මගේ මතකයේ හැටියට පහු කරගෙන එන මාඔය මහ මුහුද හා හමුවන්නේ මේ ඉන්දියන් සාගරය හමුවන්නේ මෙන්න මේ ස්ථානයෙන් ඔබට පෙනෙනවා ඇති මගේ ඉදිරියෙන් පෙනෙන මෝය කට මේ මෝය කට යම් කාලයකදී මේ වැලි කන්දක් එක්ක වැහිලා යනවා දැන් ඊයේ දවසේ තමයි මේ ප්‍රදේශය යට වෙන්න පටන් ගන්න මේ ඉහළින් දෙන වතුරෙන් මේ මෝයකට කපලා යම් තාක් දුරට මේ ගම් වතුර තත්ත්වය සමනය කරගෙන තියෙන. ඉතින් ඔබට පෙනෙනවා නම් දැන් මෝයකටත් ඉන්දියන් සාගරයත් මේ මගේ ඉදිරිපසින් මුණ ගැහෙනවා. එහෙමනම් අපි මේ මෝයකට දිගේ මෝයකට මාවය ඉන්දියන් සාගරයේ මුණ ගැහෙන මේ ඉසව් ඔස්සේ නැවතත් යනවා ගොඩබිමට. මේ සාලියන්කුලම ආරෝග්‍ය මාතා දේවස්ථානයේ වේලක්කන්නි දේවස්ථානයේ පෙරහැර නැවතත් මේ මාඔය දිගේ ගොඩබිමට ගෙනෙන අවස්ථාව රූප රචනාවන් මගින් සියල්ල ටීවී ඔස්සේ ඔබට ගෙනහැර දක්වන්න. එහෙමනම් යමු. මේ අපි ඉන්නේ මාඔය මුහුදර වැටෙන මෝයකට මෝදර. අප ඔබට රූප රචනාව ආරම්භයේදීම කිව්වා සදැහැති ඔබේ දුක කඳුල වේදනාව සුසුම පාමුල තබා යා හැකි මවක් මේ වයිකාල සාලියන්කුලම වෙරළ තීරයේ අතර සිටින බව. ඇය වේලක්කන්නි ආරෝග්‍ය මාතා දේව මාතාව. වේලක්කන්නි ආරෝග්‍ය මාතා දේව මාතා දෙව් මැදුර වයිකාල මීසමට අයත් දෙව් මැදුරක්. අද මේ රූප රචනාවේ අපත් සමග සම්බන්ධ වෙනවා. වයිකාල මීසමේ මී සම්පති ගරු බෙනට් රත්නසිංහ පියතුමන්. අපේ තාමත් ගෞරවයෙන් යුතුව ඒ පියතුමන්ව ජෙසුපීටයි කියලා අපේ නාලිකාවට පිළිගන්නවා. ජෙසුපීටයි. ගරු පියතුමනි. වයිකාල සාලියන්කුලම දේවමාතා දේවස්ථානය පූර්ණ දේවස්ථානයකට වඩා ටිකක් වෙනස්. ඒ තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ වැඩ නොසිටියත් සාලියන්කුලම වේලක්කන්නි දේවමාතාවන්ගේ අභිමානවත් ගෞරවනීය සහ ප්‍රතිහාරාත්මක ප්‍රතිමාව මේ ස්ථානයේ වැඩ සිටිනවා. මේ අතීතයේ පටන් මහ ජනතාව එකතු වෙලා යාඥා කරන්නට හැදුණු යාඥා ගෘහයක්. අපි කෙටියෙන් කැමති දැනගන්න මේ දේවස්ථානයේ ගොඩ රැගුණු හැටි ජනතාව මේවට අරුපුණු හැටි. ඔබ කිව්වා හරියට හරි. මේ ස්ථානයේ ගොඩාක් ජනතාව අතර ජනප්‍රිය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. 1980 ගණන් වල තමයි මේ ස්ථානය ආරම්භ වෙන්නේ. මෙතන සුරෝමක් තියලා ගරු සාටෝ නෝනිස් පියතුමා මෙතන ආරම්භ කරනවා. මේ ක්‍රමයෙන් දියුණු වෙලා අද වැනි තත්වයකට පත් වෙලා තියෙනවා. ගොඩාක් දෙනෙකුට මෙතන සහනය ලැබෙනවා. රෝගී අයට,
විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට වීසා ලබා ගන්නට ඒ අය ඇවිල්ලා අපිට සාක්ෂි දරනවා. මෙතෙන්ට ඇවිල්ලා මෑණියන්ගේ පාමුල වැද වැටිලා ඉල්ලීම් කරා පාදයක මට ලැබුණා. එක්තරා බෞද්ධ කාන්තාවක් මට ඇවිල්ලා කිව්වා යාට කාර් එක විකුණ ගන්න ඕනේ වුණා, මෑණියන්ට බාරයක් වුණා. ඊට පස්සේ ඒක ප්‍රසිද්ධියට පත් කරාට පස්සේ පැය දෙකක් ඇතුළත කාර් එක විකුණුවා කියලා මට ආධාර පිණිස දේවස්ථාන ගොඩනැගීමට ලක්ෂයක මුදලක් ගෙනත් දුන්නා. මේ වගේ ගොඩාක් කතෝලිකයින් පමණක් නෙමේ විවිධ ආගමික අය මෙතෙන්ට එනවා දේවම්මාගේ මැදහත්කම ආශිර්වාද ලබන්න. ඒ වගේම මේ හැම කෙනෙකුටම දේවමෑණියන්ගේ පිහිට තිබුණා. ඒ වගේම මේ අපත් සමග අද දවසේ සම්බන්ධ වෙනවා මහනුවර සාන්ත මරියා සිද්ධාස්ථානයේ පාලක පියතුමන් ගරු සනත් කුමාර පියතුමන්. එතුමන් අපිට පසුගිය වසරෙත් මේ ස්ථානයේදීම මේ ආකාරයෙන්ම මුණ ගැහුණා. එතුමන් මේ දේවස්ථානයේ මංගල්‍යයට විශේෂ ආකාරයෙන් දායක වෙනවා, සහාය වෙනවා සහ මහ ජනතාවගේ ඒ අධ්‍යාත්මික කටයුතු කරගන්නට එතුමන්ගේ සහයෝගය සහ මඟ පෙන්වීම ලබා දෙනවා. අපි ගරු සනත් කුමාර පියතුමන්ගෙනුත් දැනගන්නට කැමැතියි. මේ දේවස්ථානය හරහා ඔබ වහන්සේට මොකද්ද මහ ජනතාවට කියන්න පුළුවන් දේවමෑණියන්ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව සහ මේ ස්ථානයෙන් ලැබෙන ආශිර්වාදය පිළිබඳව? ඔව් ඇත්තටම ඔබ පැවසූ ආකාරයටම මම මේ දේවස්ථානයට ගොඩක් සම්බන්ධයි. ඒ හේතුව තමයි මගේ පෞද්ගලික බැතිය වේලංකනි දේවමාතාවන් වහන්සේට තියෙන. ඇත්තටම මේ ස්ථානය පුංචි ස්ථානයක් වුණත් ඒ මිනිස්සුන්ගේ තියෙන ශ්‍රද්ධාවෙන් මේක පුංචි නෑ. ඔබ අද දකින්න ඇති සහභාගී වුණු ජනකාය මේ විශාල ජනකායක් මේ ස්ථානයේ දේවමාතාන් වහන්සේගේ මැදිහත්කම පතා යාඥා කරන්නට සහභාගී වෙනවා. ඉතින් අද අපි පැවැත්වුවේ 47 වන මංගල්‍යය. ඉතින් මෙතන පුංචි දේවස්ථානයක් වුණත් මේ විශාල වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා දේවමාතාන් වහන්සේ සිදු කරන ආශ්චර්යයන් නිසා. එතුමියගේ යාඥාවන් නිසා. ඉතින් මගේත් පෞද්ගලික බැතියක් තියෙනවා මේ වේලංකන්ණි දේවමාතාවන් වහන්සේට. ඒ නිසා තමයි මම හැම අවුරුද්දෙම වගේ සහභාගී වෙන්නේ. ඉතින් තව මතක් කරන්නට ඕන මේ වේලංකන්ණි දේවමාතාවන් වහන්සේ කියන්නේ දකුණු ආසියාවේ වැඩිපුරම සදහැවතුන් ප්‍රමාණයක් වන්දනා නමස්කාර කරන දේවමාතාවන් වහන්සේ. මොකද ඉන්දියාවේ වේලංකන්ණි කියන ඒ දීවර ගම්මානයේ තමයි ප්‍රථමයෙන්ම කුඩා පිරිමි ළමයෙකුට දේවමාතාවන් වහන්සේ දර්ශනය වුණේ. ඒ හින්දා අපි මේ ඉන්න සිද්ධාස්ථානයේ මේක දේවස්ථානයක් වුණත් මේ සිද්ධාස්ථානයක් වගේම ආශ්චර්යයන් සිදුවන ස්ථානයක්. මොකද ඒ දේවමාතාවන් වහන්සේගේ මැදිහත්කම තුල. සුදුවන්ත වෙනවා ගරු පියතුමන් දෙපළටම ඉතාමත් කාර්යබහුල මොහොතක අපත් සමග මේ කුඩා වචන බෙදා හදා ගැනීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි නැවතත් සම්බන්ධ වෙනවා දේවස්ථානයේ අවසාන ආශිර්වාදය සමග. පෙරහැර ඉන් ඔයෙන් පාවෙන් මහා සයුර මුණ ගැහෙන මේ වේලක්කන්ණි දේවමාතාවන්ගේ පුදබිම වෙත ළඟා වුණා. තවමත් ප්‍රතිමාවේ ආශිර්වාදය ලබා ගන්න මහා ජනකායක් මේ දේවස්ථානය පාම් මේ දේවස්ථාන බිමේ දේවමාතාවන්ගේ පාමුල තවමත් රැඳී සිටිනවා.
ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබට පෙනෙනවා මට ඉදිරියෙන් තියෙන්නේ ඉන්දියන් සාගරය පයිකාල ප්‍රදේශයෙන් අපට දිස්සන අයුරු ඔබ මීට සුළු මොහොතක කලින් අපේ රූප රචනාවල දකින්නට ඇති. ඉතින් වේලක්කන්නි දේවමාතාවන්ගේ ප්‍රතිමාව මට පිටුපසින් තියෙන මෙන්න මේ දේවස්ථානයේ ඉඳලා හැමදාම දවස් 365ම පැය 24 පුරාම මේ මහා සාගරය දිහා බලාගෙන මේ මහා සාගරයත් තරම් සෝසුම් දුක් කඳුළු හෙළන Tamanගේ දරුවන්ගේ දුක බාර ගන්නට සූදානම්ව සිටිනවා. ඉතින් මේ මහා ආශිර්වාදයෙන් අනතුරුව මෙවර පංගල්ලේ වැඩ කටයුතු අවසන් වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මම කලින් කිව්වා වගේම CLTV හැමදාම ඔබ එක්කන් යන්නේ සංචාරයක් සුන්දර තැනකට. නමුත් ජීවිතයත් සංචාරයක් වගේ තමයි. ඉතින් මේ ජීවිත සංචාරයේ යම් වන්දනා ගමනක යම් තොටුපළක නතර වෙන්නට වෙතම් මොහොතක ඔබට හිතුනොත් එන්න ඔබේ හිතවතුන්ට කියන්න CLTV රූප රචනාව නරඹන්නට කියලා. මේ වේලක්කන්නි දේවමාතාවන්ගේ ආශිර්වාදලත් පෙරහැරේ මේ දේවස්ථානයේ ඒ තියෙන තතු ඔබ වෙත ගෙන එන. ඒ වගේම අපි ඔබට නැවතත් ආරාධනා කරන්නේ කිසිම අවස්ථාවක ආගමකට කොටු වෙන්නට හෝ ජාතියකට හෝ සංස්කෘතියකට කොටු වෙන්නට නොවේ. වේලක්කන්නි දේවමාතාව සෑම ජාතියකම සෑම ආගමකම දරුවන් තමුන්ගේ සෙවණට කැදවනවා. ඒ කැදවන්නේ තමුන්ගේ දුක් කඳුළු ඇගේ පාමුල තබල යන්නට කියලා. දුක් කඳුළු වෙනුවට සතුටු සිනාවක් ඔබට දිලින කරන්නටයි ඇය ඔබව කැදවන්නේ. ඉතින් අපි මේ රූප රචනාව ගෙන එන මේ වේලක්කන්නි දේවමාතා සාලියන් කුල පුදුබෙමේ ඉඳලා අද CLTV මේ රූප රචනාවෙන් ඔබෙන් සමුගන්නවා. ඒ සමගම දේවමාතාවන්ගේ ආශිර්වාදය මේ CLTV ලැප්ටොප් තිරේ ඔස්සේ ඩෙස්ක්ටොප් තිරේ ඔස්සේ එහෙම නැතිනම් ඔබේ ජංගම දුරකථනයේ තිරේ ඔස්සේ ස්මාර්ට් තිරේ ඔස්සේ දරබන ඔබ හැම කෙනෙක්ටම ඒ ආශිර්වාදය ලැබෙන්නට කියලා අපි හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.